ආයුබෝවන්. අද අපි කතා කරමු ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන එන්ජින් ඔයිල් සම්බන්ධව. වාහනයක එන්ජිමේ ක්‍රියාකාරීත්වය සුමටව පවත්වා ගැනීමට යොදන ලිහිසිකාරකයකටයි අපි එන්ජින් ඔයිල් කියන්නේ. ලිහිසිකාරකය මගින් එන්ජිමක් ඇතුළත ලෝහමය කොටස් එකිනෙක ඉතා වේගෙන් ගැටෙමින් චලනය වන කොටස් අතර තුනී පටලයක් සාදා ඒවා සුජුව ස්පර්ශ වීම වැළැක්වීමයි. එන්ජින් ඔයිල් වල ප්‍රදේශන කාර්යයන් කිහිපයක් තියෙනවා. අංක 1 ඝර්ෂණය අවම කිරීම. ඒ මගින් ලෝහ කොටස් එකිනෙක ඇතිල්ලීම අඩු කර එන්ජිම ගෙවී යාම වළක්වනවා. අංක 2 සිසිල් කිරීමට. ඒ මගින් එන්ජිම ඇතුළත අධික වේගයෙන් කොටස් චලනය වන විට ඇතිවන තාපය අවශෝෂණය කරගෙන එන්ජිම රත් වීම පාලනය කරනවා. අංක 3 පිරිසිදු කිරීමද. ඒ මගින් එන්ජිම ඇතුළත එකතු වන කුණු, දූවිලි සහ කාබන් අංශු පෙරා ඉවත් කිරීමට උදව් වෙනවා. පසුව මේවා ඔයිල් ෆිල්ටර් එකේ රැඳෙනවා. අංක 4 මලකඩ කෑම වැළැක්වීම. මේ මගින් එන්ජිමේ ඇතුළත කොටස් ඔක්සිකරණය වීමෙන් ආරක්ෂා කිරීම සිදු වෙනවා. මීළඟට අපි බලමු එන්ජින් ඔයිල් වල විස්කොසිටි අගය එනම් SAE අගය කියන්නේ මොකක්ද කියලා. ඔයිල් කෑන් එකක් දිහා හොඳින් බැලුවොත් එහි 10W30 0W5 ලෙස විවිධ අගයන්ගෙන් සඳහන් ලේබල් ඔබ දැක ඇත. එහි W අගයෙන් ශීත අවස්ථාවකදී තෙල් කෙතරම් පහසුවෙන් ගලා යයිද යන්න පෙන්වනු අතර අංකය අඩුවන තරමට එන්ජිම පණ ගැන්වීම පහසුයි. අවසන් අදකය මගින් එන්ජිමක් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන උෂ්ණත්වයේදී තෙල්වල ඇති උකු බව පෙන්눔 කරන අගයයි. මීළඟට එන්ජින් ඔයිල් මාරු කිරීම සිදු කළ යුතු කාලය ගැන සොයා බලමු. සාමාන්‍යයෙන් සෑම කිලෝමීටර් 5000ත් දසදහසත් අතර ප්‍රමාණයකදී ඔයිල් මාරු කිරීම සිදු කරයි. නමුත් මෙය ඔබ පාවිච්චි කරන ඔයිල් වර්ගය සහ වාහනයේ වර්ගය මත තීරණය වේ. වැදගත්ම දේ තමයි ඔයිල් මාරු කරන සෑම අවස්ථාවකදීම ඔයිල් ෆිල්ටර් එකද අනිවාර්යයෙන්ම මාරු කරගන්න. එසේනම් මෙවැනි තවත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.